හක්මුණ ප්‍රදේශයේ ඇල්ලවෙල කියන ගමේ ප්‍රේමරත්න කියන මහත්මයා බැංකු ප්‍රේමරත්න ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙක් ඔහු මරන්න අවස්ථා කිහිපයක් උත්සාහ කෙරුවා. ඔහු මරන්න බැරි දැන් මහරෑ ඒ ප්‍රේමරත්නගේ නිවසට එදා කඩා වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කල්ලිය ඒ නිවසේ ප්‍රේමරත්න නොසිටිපු නිසා ප්‍රේමරත්නගේ ආදරණීය බිරිඳ එළියට ඇදලා ගත්තා. ඒ විලාවේ ඇයට තවත් දරුවෝ දෙදෙනෙක් හිටියා. අවුරුදු 8යි අවුරුදු 6යි දරුවෝ දෙදෙනාගේ වයස. ප්‍රේමරත්නගේ බිරිඳ ඒ මොහොත වන විට මාස 7ක ගැබ්බර මෞතුමිය තව මාස 2කින් 3කින් මේ පොළවට දරු පැටියෙක් බිහි කරන්න හිටපු තැනැත්තියක්. මේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ සන්නද්ධාංශයේ මිනිමරු ප්‍රේමරත්නගේ බිරිඳව ගේ මැදට ගෙනල්ලා ගේ මැද සාලේ බිම හාන්සි කෙරුවා. ඒ කවදාවත් හිතුවේ නෑ මේ ඇගේ අවසානයේ ඉරණම කියලා. හැබැයි අර පුංචි දරු පැටව දෙන්න ඉදිරියේ එදා 88 දී ඒ ප්‍රේමරත්නගේ ගැබ්බර බිරිඳගේ කුස කැපෙන මන්න පියක් අරගෙන දරු පැටව දෙන්න ඉදිරියේ ඒ ගැහණියගේ පණ තියේදී බඩ පැලුවා. බඩ පළලා ප්‍රේමරත්න මහත්මයාගේ බිරිඳගේ කුස තුළ තිබුණු ඒ මාස 7 නියුම් කලලේ එළියට අරගෙන සිරුර උඩින් තියලා මේ ජීවිතේ යදින ගැහණියගේ මරණය පෙනිපෙනී ලේ මැද වැටලා ජීවිතේ යදින ගැහණියව ගේ මැද තනි කරලා ජනතා විමුක්ති